නිම්නා හේෂණි. නිම්නා. ඔව්. ඔයා කොහෙද කිව්වද? පිළියන්ද. පිළියන්තල. ඔයා මේක දැකලා තියෙනවා කිව්වනේ. ඔව්. ෆලෝ කරලා තියෙනවද? ඔව්. බලමු. එයා ඉස්සෙල්ලා අපිට පෙන්නුවා ඇත්තටම. ඒ TikTok එකේ ෆලෝ කරලා තියන්නේ. හරි නිම්නා. එනවා දන්නවනේ මේක මොකද්ද කරන්න ඕන කියලා. මොකද්ද කරන්න ඕන? ඕක දතක් ඔබන්න තියෙන්නේ. පිඹුල කට හැපුවොත් අපිට තෑග්ගක් හරි. දෙනවා. දත් කීයද? තුන් පාරක් දෙනවා chances. මේ මියා තුන් පාරක් කියනවා. දෙපාරයි. දෙපාරක්. හරි. හරි. ඔයාට මේ අද දෙපාරක් දෙන්න. හපන්න. හපද්දි කට වැහුවොත් ඔයාට තෑග්ගක් තියෙනවා. හැබැයි ඔයා ෆලෝ කරලා තියෙන හින්දා කොහොමත් ඔයාට තෑග්ගක් තියෙනවා. හරිද? පිළියන්තල කියලා කිව්වා. ඔව්. වැහුවේ නෑනේ යාව. මාව හපයිද දන්නේ නෑනේ. මාව හපන්නෙත් නෑ. හරි ඒ වුණාට මෙයා අපිව ෆලෝ කරලා තියන්නේ. ඒකින්ද අපි ඔයාලට අනිවාර්යයෙන්ම තෑග්ගක් දෙනවා. හරිද? දුකයි දහන්න අපේ නැති එකද? දුකයි නැති එක. ඔව් ඉතින් මම දැකලා තියෙනවා කට්ටියට පිඹුල. ඔව්. නිම්නා නේද ඔයා? ඔව් නිම්නාගේ අත හැපුවේ නැහැ. හැබැයි පියාවිල්ල කතා කරා. ඒකින්ද අපි යාට දෙනවා තෑග්ගක් මේකෙන් කැමති එකක් ගන්න. අද තෑගි වලින් නිම්නා බලන්නකෝ යාගත් තෑග්ග. ඔය බලන්න මේ කලේ කොහාට ස්කින් එකට මැච් කරන්නේ. ඒ කලේක මැච් එක. ඒකත් ගන්න. එයා අපි ෆලෝ කරලානේ තියෙන්නේ. Thank you. තෝනති. අද අපිට මේ ෆලෝවර්ස් හරි දෙන ස්පෙෂල් තෑග් එක ගේන්න බැරුණා. ඒකින් හින්දා අපි යාට දුන්න තෑගි ගොඩක්. ඔව් අතරහ නැහැනේ. ඒව ගේන්න බැරුණා කියලා. ටැග් ටික පෙන්න. මන් යාට තෑගි ගොඩක් එකයි. ටැග් හතරක් හම්බුණා. වාව්. සතුටුයිද? ඒ කියන්නේ හම්බෙන්නේ හම්බුනේ ඉතින් ඔයගොල්ලෝ. අපි කොහොමත් ප්ලෑන් කරලා කරන්නේ නැහැ. ඔය වගේ ඇවිල්ලා අපිට කතා කරොත් එයාලත් එක තමයි කරන්නේ. ඉතින් ඔයාගේ ප්ලෑන් කිව්වේ නැහැනේ අනාගතේ. ලබන අවුරුද්දේ යුනිවර්සිටි යන්න හිතන් ඉන්නවා. දැනට වැඩ කරනවා කම්පැනි එක. ඒක තමයි ඉතින් ඩිග්‍රී එක කරන්න තමයි ප්ලෑන් එක. හරි එහෙනම් all the best success. ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වෙන්න ඕනේ. ඒ වගේම මෙයාලට මොනවද කියන්න තියන්නේ අපේ වීඩියෝස් බලන කට්ටියට? මේගොල්ලන්ව ෆලෝ කරන්න කියලා තමයි කියන්න ඔව්. තියන්නේ. ඒ වගේම දැක්කොත් වීඩියෝ කතා කරන්න මම වයි කතා කරන්න කියලා තමයි කියන්නේ. ඔව්. මෙයා වගේ කතා කරන්න. ඒකට අනිවාර්යයෙන්ම තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් bye. Thank you. bye.